channel. ඉතින් ගොඩක් දවසකට පස්සේ අද ඔන්න අලුතෙන් වීඩියෝ එකක් ගෙනාවා. උදෙන්ම ඉතින් බලන්න තියෙන්නේ මේ දෙන්නගේ කෝලම් ටික තමයි. මේ වීඩියෝ එක නම් vlog එකක් දානවා කියලා හිතන් හිටපු වීඩියෝ එකක් නන් නෙවෙයි. හැබැයි ෆෝන් එකේ තිබුණ පොඩි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි මේ vlog එක දැම්මේ. ඒ නිසා මේක චූටි වීඩියෝ එකක්. උදේම නැගිටපු ගමන් ඉස්බඩ වතුර බොන එක මගේ දැන් හොඳ පුරුද්දක් වෙලා. ගොඩක් කාලෙකින් හම්බුනේ නැති යාළුවෙක් අද මාව හම්බ වෙනවා කිව්වා. ඒ නිසා තමයි මම මෙච්චර හැපි එකේ උදේම නැගිට්ටේ. හැබැයි යා ගර්ල් කෙනෙක් හොඳේ. පොෂ් දාලා පහන පත්තු කරලා අත්තම්ම හදව රසම රස කොල්ල කැඳයකකුත් බීලා ටුක් ගාලා ලේස්ති වුණා යාළුවාව හම්බෙන්න. හැබැයි යාළුවා මේ වීඩියෝ එකට එන්න බෑ කිව්වනේ. මූණ පෙන්නන්න යාට වීඩියෝ එකේදී ලැජ්ජයිලු. ඉතින් එයාලෝම පස්සේ දවසක පෙන්නන්න. මං ඉතින් ටුට්ටු ගාලා ඉක්මනට ගියා වන් ගෝල් ෆේස් එකට. මෙතන මේ බ්ලැක් කෙනාගේ නම එක්සි, අනිත් එක්කෙනාගේ නම පොඩ්ඩා. හැබැයි යාගේ නම බ්‍රවුනි. එනකොට අපි ආදරයට කතා කරන්නේ පොඩ්ඩා කියලා. දැක්ක නේද මං කොච්චර කතා කරත් ආවේ නෑ. මාව ගණන් ගන්න නැතුව ගියා. ඔන්න ඉතින් මම ටුක් ගාලා වන් ගෝල් ෆේස් එකට ආවා. එතකොට ඉතින් යාළුවා නම් ඇවිත් හිටියේ. හැබැයි ඉතින් යා වීඩියෝ එකට මූණ පෙන්නන්න බෑ කිව්වා. ඉතින් මේ වෙලාවෙදී ඒ නිසා යාව පෙන්නන්න වෙන්නේ නෑ. මම ඊළඟ දවසේ නම් අනිවාර්යෙන් යාව පෙන්නන්නම්. දෙන්නත් එක්කම වන් ගෝල් ෆේස් එක ඇතුලේ චූටි රවුමක් දාලා අපි දෙන්නම ගියා. එයාට ඇඳුමක් බලන්න. ඇත්තටම අපි කියපු වමනාම වැඩේ නෙමෙයි කරන්නේ. අපි ඉතින් එක අයිටම්ස් වල තමයි හිටියේ ගොඩක් වෙලා. මේ ටික නම් තිබුණේ වන් ගෝල් ෆේස් එක ඇතුලේ තියෙන කූල් පැනට් එකේ. ඒවා ටික මාරම ලස්සනයි මාරම කියුට්. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම ආවා සරසවි බුක් ෂොප් එකට. පොතක් ගන්න කියවන්න කියලා බලන්න ආවේ. ඒ වුණාට අපි දෙන්න නිකන් වීඩියෝස් විතරයි ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් වෙලා ඉඳලා පොතක් කියවලා අපි එතනින් එළියට ආවා. දෙන්නත් එක්කම එළියට ඇවිත් ගෝල් ෆේස් එක පැත්තට ආවා. මට මතක විදිහට නම් මෙදා කැලණිය කැම්පස් එකේ මොකක් හරි ස්ටිකර් එකක් විකුණනවා. මොකක් හරි අලග ප්‍රෝග්‍රෑම් එකකට මම හැබැයි ස්ටිකර් එකක් ගත්තා. හැබැයි ඒක මං ඊට මෙහෙට කරලා බල ඉන්නකොටම ඒක හුලඟේ ගියා. ආපහු ඒක ඉතින් ගන්න බැරි වුණා. ඒ වෙලාවේ හුලං සැර ගොඩක් තදට තිබුණ නිසා. දන්නේම නැතුව වෙලාවත් ගිහින් නිසා අපි දෙන්න හැමදාම වගේ අසම කෑමක් කාලා ගෙදර ආවා. අනේ මං එනකම බලන් ඉඳලා බලන්නකො දෙන්නම් ඉතින් ආදරේ ගේ ඇතුළටවත් යන්න දෙන්නේ නැහැ. ඔන්න ඉතින් චූටිම vlog එකක් තමයි අරන් ආවේ. අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.